අනුරාධපුර එන කට්ටියට නවදින්න සුපිරි හොටෙල් එකක් අරන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඉන්නේ බ්‍රීඩන් රෙසිඩන්ස් එකේ අනුරාධපුර. අපි අතුලට ගිහිල්ලා බලමු මේ හොටෙල් එක තියෙන්නේ මොන වගේද කියලා. ඉතින් මේ අනුරාධපුර තියෙන බ්‍රීඩන් රෙසිඩන්ස් කියන්නේ ටුවරිස්ට් බෝඩ් අප්රෝඩ් ඩේ ග්‍රේඩ් රෙසිඩන්ස් එකක්. ඉතින් මේ වගේ ප්ලේසස් කිහිපයක් තමයි අනුරාධපුරටම තියෙන්නේ. රූම් 31 ගත්තා නේ. හරි, thank you so much. හරි. ඉතින් අපි මෙතනට ආපු ගමන් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. දැන් අපි බලමු පූල් ඒරියා එකට ගිහිල්ලා මොන වගේද පූල් ඒරියා එක තියෙන්නේ කියලා. අපි ඉන්නේ පූල් ඒරියාවේ. හරිම ලස්සනයි වතුර ටික උනත් ඔයාලට පේනවා ඇති නිල්ම නිල් පාට වතුර ටිකක් තියෙන්නේ. මෙතන මාරම තිබුණත් පේන මට්ටමක තියෙනවා. ඔව් අඩියේ වැලි කටයක් තිබුණත් ඇත්තටම පේන මට්ටමක වතුර ටික තියෙනවා. ඒ කියන්නේ හරියටම කෙමිකල් එකෙන් බැලන්ස් කරලා මෙයාලා කරන පූල් ඒරියා එකේ මම හිතන්නේ පූල් එකේ ඒ කරන එක්කෙනා මේ හුලම් පාරත් එක්ක මෙතන මාර වයිබ් එකක් තියෙන්නේ නේද? ඒ කියන්නේ අර රෙසිඩන්ස් වයිබ් එක හොඳටම තියෙනවා වටෙන්ම. ලක්ෂරි ලයිෆ් එක ගන්නට ලක්ෂරි විදිහට ඔක්කොම තියෙනවා. වටෙන්ම තාප්ප ගහලා විලාස් උනත් මාරම අපිට වාහනේ අතට දාගන්න පුළුවන් විදිහට තියෙනවා. විලායක ළඟටම vehicle එක දාගන්න පුළුවන්. ඒක සෑහෙන්න වටිනවා. ඒ කියන්නේ අර අපේ කායක මෙතන තියෙන අපි අරන් තියෙන මෙන්න මෙතන තියෙන සුපීරියර් ටයිප් එකේ විලායක අපි දැන් යමු. විලායක ඇතුළටත් බලන්න. ඉතින් මේ තමන්ගේ විලායක ළඟටම වාහනේ දාගන්න පුළුවන් හැකියාව මෙතන තියෙනවා. හරි, විලායක බලන්න යන්න කලින් අපි රාත්‍රිය කොහොමද මේ හොටෙල් එකේ ගත කරේ කියලා පෙන්නන්නම්. අපි රෑ මෙයාලගේ හොටෙල් එකෙන් ඩිනර් එක ගත්තා. ඩිනර් එක අරගෙන ඊට පස්සේ පූල් ඒරියා එකේ ෆුල් ෆන් එකක් ගත්තා. ෆුල් ෆන් එකක් අරගෙන ඊට පස්සේ අපේ යාළුවෙක් ආව මෙඩොල මල්ලි කියලා අනුරාධපුරේ මල්ලි කෙනෙක්. එයත් එක්ක අපි නෙස්කැෆේ එකක් එහෙම බොන්න ගියා. අපි දැන් චුට්ටක් බලමු අපේ රාත්‍රිය කොහොමද ගෙවුනේ කියලා. ඊට පස්සේ අපි යමු මෙයාලගේ විලාස් මොන වගේ තියෙන කියලා බලන්න. let's go. රෙස්ටරන්ට් ඒරියා එක ගත්තට පස්සේ මෙන්න මේ වගේ AC කරපු රෙස්ටරන්ට් ඒරියා එකක් තමයි බ්‍රීඩන් එකේ තියෙන්නේ. ඉතින් මෙයාලා කෑම ගැන කියනවා නම් guys අත්‍තරම කෑමත් රසයි. මේ තියෙන්නේ අපි ගත්ත ඩිනර් එක. ඉතින් ඔයාලත් මේ බ්‍රීඩන් එකට එනවා නම් මෙයාලට කියලා කෑම arrange කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ මෙතන රෑටත් හරිම ලස්සන vibe එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඩිනර් එක අරගෙන පැයක වගේ කාලයක් හොටෙල් එක වටේ පොඩි වටයක් දාලා ඊට පස්සේ පූල් එක යූස් කරා. හරි 1 2 3 පබ්බයා මුලින්ම පැන්නා වගේ මම දැක්කේ. හරි පබ්බයා දිනනවා මම හිතන්නේ මේක. පබ්බයා දිනනවා. පබ්බයා පොඩ්ඩක් මුලින් පැන්නා වගේ හැබැයි. ගෙම්බියාරට යන්නේ. ඔයා පොඩ්ඩක් මුලින් පැන්නා වගේ හැබැයි. වෙලාව කීයද රෑ 12 පසුවී මිනිත්තු 18යි 12 පසුවී මිනිත්තු 18යි අපි යනවා නෙස්කැෆේ වලට. බඩදාගේ 12 මාරයි අපි ගිහින් බලමු ගිහලා guys egg roll නෙමෙයි chicken cheese roll ගත්තා. කන්න යන්නේ අපි අනිත් කොල්ල ටික මේ නෙස්කැෆේ ගන්න කියලා ඉන්න කඩේ මේ අනිත් කොල්ල දෙන්න නෙස්කැෆේ තුන එනකන් ඉන්නවා මෙයා නෙස්ටී බොන්නේ. ඔයා නෙස්කැෆේ නේද බොන්නේ? එයා නෙස්කැෆේ බොන්නේ. රජරට හෝටලෙන් කාලා ඉන්න යාළුවනේ. දැන් අපි යන්නේ ඉන්නේ මේ කාප්ටෙට් එකේ ඉන්නවා. මේ මෙඩොල මල්ලේ කියන අනුරාධපුරේ කොල්ලෙක් හරිද මෙයා මේ අපි අනුරාධපුරේත් අපි හම්බෙන්න ආවා. එහෙනම් මල්ලි ජයන් ජය වේවා. පරිස්සමෙන් යන්න. බුදු සරණයි දෙවියටයි ජේසු පිටයි. මේ හෙට දවල් දෙන්න. හෙට දවල් අපි අනිවාර්යෙන් ඔයාලා ගෙදර එනවා යන්න කලින්. ඉතින් මෙනෝල මල්ලි අපි දැම්ම ගයිස් හොටල් එක ළඟ. හරි. ටීචර් එකගේ දාන්න. ගල්ුණාම හපලා කන්න පුළුවන් මට්ටමක බිස්කට් වගේ. ඔය පානතර පස්සේ හරි. ඉතින් කොහොම තමයි අපේ රාත්‍රිය ගෙවුනේ. අපි දැන් බලමු මෙයාලගේ ලක්සරි and සුපිරියර් කියලා විලාස් කැටගරිස් දෙකක් තියෙනවා. අපි දැන් මේ විලාස් කැටගරිස් දෙක ඇතුළට ගිහින් බලමු මෙයාලගේ විලාස් මොන වගේද තියෙන්නේ සහ මේ වගේ ප්‍රයිසස් කොහොමද වගේ සම්පූර්ණ විස්තර ටික දැන් බලමු. අපි දැන් යන ගමන් ඉන්නේ guys විලායකට. අපේ විලායකේ නම්බර් එක තමයි 7. ඉතින් lucky 7 හම්බෙලා තියෙන්නේ. lucky 7 හම්බෙලා තියෙන්නේ. මෙන්න මෙතන තමයි විලායක තියෙන්නේ. අපේ විලායක කියන්නේ අපි ඔයාලට පෙන්නන විලායක. අපි හිටියේ මෙතන මේ අපේ කායක දාලා තියෙන තැන. සුපීරියර් ටයිප් තමයි මේ විලාස්. ඉතින් සුපීරියර් විලාස් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ලොබි ඒරියා එකක් තියෙනවා ආපු ගමන් ලස්සන ලොබි එකක්. සුපීරියර් මේක කිව්වේ අපේ මේ ශාල AC තියෙන එක නේද? ඔව් ශාල AC තියෙන නිසා තමයි මේ AC එක තියෙන එකට. මේකට සුපීරියර් කියන්නේ. ඒ කියන්නේ අනිත් එකත් කිසිම වෙනසක් නැහැ. මේ විදිහට තමයි මෙතන ෆ්‍රිජ් එකක් එහෙම තියෙනවා. ඔයාලට අවශ්‍ය දේවල් දාගන්න. රයිස් කුකර් එකක් තියෙනවා. එන්න කැමරාමන් මල්ල මේ පැත්තට. රයිස් කුකර් එකක් තියෙනවා. කිරි ආහාර එහෙම
ඔයගොල්ලන්ට මේවා කරගන්න ඕන ඊට පස්සේ ටී කොෆි මේකින් ෆැසිලිටිස් තියෙනවා මෙතන ඒ විදිහට තමයි මේ ඒරියා එක තියෙන්නේ මේ විලායකේ පහළ තට්ටුවේ ඩයිනින් ඒරියා එකක් තියෙනවා guys ඔයාලට පේනද මෙන්න මේ වගේ මේ ෆොටෝ තියෙනවා මෙතන 6ක් තියෙනවා ෆොටෝ 6ක් එහෙම දාලා ඉතින් ඔයාලට ෆැමිලි එකත් එක්ක වගේම ඩයිනින් කරන්න පුළුවන් මෙතන මේ වගේ තමයි පහළ තට්ටුව තියෙන අපි දැන් යමු කෙලින්ම උඩ තට්ටුව මොනවා වගේ තියෙනද කියලා බලන්න let's go අපි දැන් ඉන්නේ පහළ තට්ටුවේ රූම් එක ළඟ අපි බලමු මේ පහළ තට්ටුවේ රූම් එක මොනවා වගේ තියෙන්නේ කියලා මේ වගේ තමයි අපිට රූම් එක බලා ගන්න පුළුවන් වෙන ට්‍රිපල් රූම් එකක් තියෙන්නේ බ්‍රීටන් රෙසිඩන්ස් හොටෙල් කියලා මෙයාලගේ නම ගහලා තියෙනවා කෙලින්ම පොට්ටවල පවා ගහලා තියෙනවා මෙතන ලොකු view එකක් නැහැ පහළ තට්ටුවට මම හිතන්නේ බැල්කනි එක නිකම්ම එළියට පාගෙන ඔව් ෆ්ලෝ එකට තමයි මෙතන view එක තියෙන්නේ අපි දැන් කෙලින්ම උඩ තට්ටුවට ගිහලා බලමු උඩ තට්ටුව මොනවා වගේ තියෙන්නේ කියලා ඉතින් මේ මෙන්න මේ රූම් එක තමයි පහළ තට්ටුවේ තියෙන්නේ let's go පහළ තට්ටුව අපි බැලුවා දැන් අපි යමු උඩ තට්ටුවට උඩ තට්ටුවේ රූම්ස් දෙකක් තියෙනවා කියලා තමයි මෙයාලා කිව්වේ ලොබි ඒරියා එකකුත් එක්ක අපි දැන් බලමු ඒක මොනවා වගේ තියෙන්නේ කියලා ලොකු ටීවී ලොබි එකක් තියෙනවා මං හිතන්නේ අංගල් 50 ගානක වගේ ටීවී එකක් වෙන්න ඇති නේ ප්‍රසාමයි 60 වගේ ඒ වගේ ඉතින් ස්මාර්ට් ටීවී එකක් තියෙනවා මෙතන ඊට පස්සේ තියෙනවා මෙයාලගේ රූම් එක උඩ තියෙන රූම් එකනේ ඔව් උඩ තියෙන අනිත් රූම් එක අපි යමු ඒ රූම් එකටත් බලන්න මොනවා වගේ තියෙන්නේ කියලා මේක මං හිතන්නේ පෝල් වේ රූම් එකක් කියලා තමයි කිව්වේ මේක මම හිතන්නේ පෝල් වේ රූම් එකක් කියලා තමයි කිව්වේ බ්‍රීඩන් රෙසිඩන්ස් කියලා මේ විදිහට ලස්සනට ගහලා තියෙනවා ඊට පස්සේ වව් ෂා නියම view එකක් තියෙනවා මෙතන මෙන්න මේ වගේ හරිවල් ලස්සන view එකක් තියෙනවා මෙතනට ඉතින් මේ රෙස්ටොරන්ට් ඇන්ඩ් බාර් එක තියෙනවා ඉස්සරහා මම හිතන්නේ තාම ලිකර්ස් නම් මේකේ බාර් එකේ නැහැ මෙන්න මේ විදිහට තමයි view එක තියෙන්නේ සුපීරියර් රූම්ස් වලට මේ තියෙන උඩ තට්ටුවේ තියෙන දෙවෙනි රූම් එක ඉතින් ඒකත් අර රූම් එක වගේම තමයි ඔයාලට වෙනත් මෙන්න මේ වගේ ලස්සනට ඩෙකෝස් කරලා තියෙනවා මේ රූම් එක ඇතුළේම වොෂ්රූම් එකකුත් තියෙනවා අතන මේ බැල්කනි view එකක් ගත්තොත් ලස්සන බැල්කනි view එකක් මේකටත් තියෙනවා ඒ කියන්නේ අර පැත්තට සාපේක්ෂව බලද්දි සෑහෙන වෙනස් බැල්කනි view එකක් තියෙන්නේ අර පැත්තේ ලොකු balcony එකක් තියෙනවා ඔව් ලොකු බැල්කනි එකක් ඇත්තටම ලාර්ජ් බැල්කනි එකක් තියෙනවා සෑහෙන ලොකු බැල්කනි එකක් තියෙනවා මෙන්න මේ වගේ මේ මං හිතන්නේ පුටු ටිකක් එහෙම දාලා arrange කර ගන්නත් පුළුවන් ඉතින් මෙතන මං හරියට මේක පුළුවන්ද බැරිද කියලා ටෙක්ස්ට් එකකින් දාන්නම් හොටෙල් එකෙන් අහලා ඉතින් මෙන්න මේ වගේ තමයි මේ පැත්තේ view එක තියෙන්නේ ඉතින් මෙයාලගේ තියෙන සුපීරියර් විලායක මේ විදිහට තමයි තියෙන්නේ මේ විලායකේ price එක වෙනවා 54900ක් මෙතන AC rooms 3ක් එක්ක මම කියපු හැම facility එකක්ම තියෙනවා මේ වෙනකම් පෙන්නපු මෙතන accommodate කරන්න පුළුවන් 9 දෙනෙක් වෙනකම් නේද 9 දෙනෙක් වෙනකම් ඔව් 9 දෙනෙක් වෙනකම් accommodate කරන්න පුළුවන් බ්‍රීඩන් රෙසිඩන්ස් එකේ ඉඳන් අනුරාධපුර පූජා ස්ථාන වලට විනාඩි 10ක වගේ දුරක් තමයි තියෙන්නේ අපිත් මෙතන one day stay කරා ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි ගත්ත විලායක ඇතුලේ මොන වගේ තියෙන්නේ කියලා අපේ බොයිස්ලා සෙට් එකක් තමයි හිටියේ අපි මෙයාලගේ 54900 සුපීරියර් විලායකක් තමයි ගත්තේ මෙන්න මේ වගේ තමයි විලායක තියෙන්නේ brother good morning තේබුණාද එළ අපේ එතන එක්කෙනෙක් තේබුණා මෙතන එක්කෙනෙක් still sleeping බලයන් ගෙදර නිදාගන්න දීලා 8යි නැගිටින්න යන් තේබුණට බ්‍රේක්ෆාස්ට් එක රෙඩි වෙනකන් තියෙන guys අපි දැන් නැගිට්ටා මේ මොනවා ප්ලේස් එක තියෙනවා මෙන්න මේ වගේ ඒක බීලා බ්‍රේක්ෆාස්ට් ගන්න යන්නේ ඉසුරුත්‍රා හායි ඉසුරු good morning ඒක තමයි වෙට් එක විදියට තේ බොන්න යන්නේ ඉතින් අපි උදේ නැගිටලා මෙන්න මේ වගේ බෙඩ් එක ගත්තා ඊට පස්සේ බ්‍රේක්ෆාස්ට් එකත් අපි හොටෙල් එකට කියලා arrange කරගත්තා මෙන්න මේ විදිහට ඔයාලට හොටෙල් එකේ රෙස්ටොරන්ට් එකෙන් අලකාට් විදිහට කෑම ඕඩර් කරගන්න පුළුවන් වගේම ඔයාලගේ පැක්ස් එකේ ගොඩක් ඉන්නවනම් බුෆේ එකක් arrange කරගන්නත් පුළුවන් අපි දැන් බලන්න යමු මෙයාලගේ තියෙන ලක්ෂරි විලායක මොන වගේ තියෙන කියලා ඉතින් ඒකත් මෙතනම තමයි තියෙන්නේ පූල් එකට චුට්ටක් දුරයි නේද ප්‍රසස් පෝල් එකට පොඩි දුරක් තියෙනවානේ පොඩි දුරක් නේ පොඩි දුරක් කියන්නේ ඇත්තටම චූටි දුරක් ඒ කියන්නේ පූල් එක පේන්නේ නැහැ මං හිතන්නේ මේකේ ඔයාලට පේනවාද guys මෙතනත් මේ පාකින් ස්පේස් එක තියෙනවා වාහනය දාගන්න පුළුවන් මෙතන විලායක ළඟටම ඉතින් මේ තියෙන්නේ මෙයාලගේ ලක්ෂරි විලායක අපේ කැමරාමන් මල්ලේ එන්න කැමරාමන් මල්ලේ කටහඬ විතරයි ඔයාලට ඇහෙන්නේ අපි නෑ අපි පේන්නේ අපේ කැමරාමන් මල්ලේ පොඩ්ඩක් එමි හිටින්න පිටිපස්සේ කැමරාමන් මල්ලේ බය වෙන්න බා අයියෙන් එන්න මෙන්න මෙතනත් ඉතින් ඔයාලට පේනද අර විලායක වගේමයි නේද ඇත්තටම ඊළඟ වගේම තමයි තනිකරම මේ වෙනසකට තියෙන්නේ ලොබි ඒරියා එකේ AC එක මෙන්න මෙතන තියෙන AC එක නැති එක විතරයි වෙනසකට තියෙන්නේ සහ pool view එක මේකට නැහැ ඉතින් ඕක තමයි වෙනසකට තියෙන්නේ මේ මෙතන කලින් වගේම ෆ්‍රිජ් එකේ අනම්මනන් ටික තියෙනවා අතන ඩයිනින් ඒරියා එක තියෙනවා
රූම් එක අපි නිකන් බලමුද මේක මොනවා වගේ තියෙන්නේ කියලා. හැමදේම සේම් තියෙන අර විතර වෙනසකට තියෙනවා. ඔව්. කැමරාමන්ලා එන්න බලමු අපි රූම් එකත් බලමු. මේක එලි සෙපරේට් බාත්රූම් නේ. මෙතන බාත්රූම් එක තියෙනත් ඒ වගේනේ. ඔව්. ළඟට එන්න. රූම් එක ගැන කියනවා නම් අරක වගේමයි ප්‍රසානේ. අරකම තමයි රූම් එක. තනිකර ඒක වෙනසක් නැහැ. ඒ කියන්නේ සේම් තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. එතනත් බැල්කනි එක කෙලින්ම ෆ්ලෝ එකට තමයි යන්න තියෙන්නේ. ෆ්ලෝ එකට තියෙන බැල්කනි එක. බැල්කනි එකක් කියන්නේ බැල්කනි එකක් නැහැ ෆ්ලෝ එකට තමයි යන්න පුළුවන් මෙතන. ඉතින් බැල්කනි එකක් වගේ තමයිනේ. බැල්කනි එක තමයි. ට්‍රිපල් රූම් එකක් තියෙන අර වගේ ඉතින් කිසිම වෙනසක් නැහැ මං හිතන්නේ මේ. අරකම වගේ නිකන් ඒ කියන්නේ. මේකෙත් ගයිස් උඩ තට්ටුව තනිකරම අරකම තමයි ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ලොබි ඒරියා එකත් ඔව් තනිකරම සේම්. මේ රූම්ස් දෙකත් මම හිතන්නේ ඒ වගේමයි තියෙන්නේ. ඒ වගේමයි තියෙන්නේ. ඔයාලට පේනද ගයිස් මේ ලොබි ඒරියා එක තනිකරම සේම්. අර විලා එකේ වගේම තමයි. රූම් එක ඇතුළට ගිහිල්ලා බලුවොත් තනිකරම සේම් තියෙන්නේ. ඒ කියන්නේ කිසිම වෙනසක් නැහැ විලාස් දෙකම ඇත්ත තමයි කියලා තියෙන්නේ මේ වෙනසකට තියෙන්නේ පූල් එකේ view එක විතරයි කියලා මෙන්න මේ වගේ තමයි බැල්කනි ඒරියා එක තියෙන්නේ. බැල්කනි එකේ පූල් views මොකුත් නැහැ මේකේ මෙන්න මේ වගේ view එකක් තියෙන. හැබැයි ඒකත් මේ ලස්සනයි ඉතින් අර විලාස් ටික වෙන අනිත් විලාස් ටික. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ රූම් එක තියෙන්නේ. මේ විදිහට ලොබි ඒරියා එක තියෙනවා. හයි ප්‍රසා. ඔයාලකම ෆිල්ම් එකක් බලනවා. මේකේ බාත්රූම්ස් නිකන් බලමු. මේ මම හිතන්නේ මේක බාත්රූම් එකක් වෙන්න ඕනේ. ඔව් මෙන්න මේ වගේ බාත්රූම් එක තියෙනවා. මාරම ක්ලියර් බාත්රූම් එකක්. මේ ක්ලීන් විදිහට තියෙනවා. බාත්රූම් එක. ඊට පස්සේ රූම් එක බලුවාට පස්සේ රූම් එකෙත් මෙතන වෙනම බාත්රූම් එකකුත් තියෙනවා මේ රූම් එකේ. මෙතන වෙනම බාත්රූම් එකයි රූම් එක සේම් රූම් එකක් තියෙන්නේ. ඒ කියන්නේ කිසිම වෙනසක් නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මං හිතන්නේ මේ වීඩියෝ එකෙන් බලද්දි සම්පූර්ණයෙන්ම මේ එකම විදිහට තමයි මේ රූම්ස් ටික තියෙන්නේ. අර සුපීරියර් විලා එකේ ලක්ෂරි විලා එකේ දෙකේම වෙනසකට තියෙන මෙන්න මේ view එක තමයි. මේකෙත් මේ වගේ බැල්කනි ඒරියා එකක් තියෙනවා. මේ normal view එකක් තියෙන්නේ. ඔහොම තමයි ඉතින් මෙයාලගේ රූම්ස් ටික යන්නේ විලා එකේ. මෙතන මිරර් ටේබල් එකක් එහෙමත් තියෙනවා මෙන්න මෙතන. මේ අයිනේ තියෙන්නේ ඒක මමත් මේ දැන් දැක්කේ එතන මිරර් ටේබල් එකක් තියෙනවා කියලා. ඉතින් විලාස් දෙකම එක වගේ. මේ අපේ ප්‍රසා මං හිතන්නේ මේ සූටින් මාටින් බලනවා. පොඩි කාලේ වලට බැලුවෙත් නෑ තාම. සූටින් මාටින් නේ මොකද්ද? සෝනික්. ඉතින් ගයිස් මේ මෙතන ඔයාලට පේන්නේ සුපීරියර් ලක්ෂරි විලාස් දෙකම එක වගේ නේද? විලාස් දෙකම එක වගේ. ඒ ලොබි ඒරියා එකයි ලොබි ඒරියා එකේ තියෙන AC එකයි. එතකොට පූල් ඒරියා එකයි තමයි වෙනස්කම් දෙකක්. පූල් ඒරියා එකයි වෙනස්කම් තියෙන්නේ. හැමදේම එක වගේ තියෙන්නේ. හැමදේම එක වගේ. දැන් මේ ලොබි ඒරියා එක උනත් ඔයාලා වීඩියෝ එක දැක්කනම් මේ තේරෙන්නේ නැති. දැන් අරකේ මේකේ වෙනසකට තියෙන ලොබි ඒරියා එකේ තියෙන AC එක සහ පූල් එක පේන view එක නැහැ මේකේ. ලක්ෂරි එකේ. ඉතින් ලක්ෂරි එක 49900යි. සුපීරියර් එක 54900යි. ඉතින් ප්‍රයිසස් දෙක ඒ විදිහට වෙනස් වෙනවා. අර වෙනස්කම් ටික තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට වගේ වෙනසක් තමයි තියෙන්නේ. අර වෙනසක් තියෙන්නේ. තව ස්පෙෂල් දෙයක් කියන්න ඕන මෙතන මම ප්‍රයිසස් ටික චුට්ටක් අහලා ඩිස්ප්ලේ කරන්නම්. කපල් එකකට ආවොත් දැන් ඒ කියන්නේ අපි දැන් 9 දෙනෙක්ට එකමඩේට් කරද්දි ප්‍රයිස් එකනේ කිව්වේ. කපල් එකකට ආවොත් සම්පූර්ණ විලා එකම. ඒ කියන්නේ එයාලා රූම් එකක් බයි කරත් එයාලට මේ ලොබි ඒරියා එකට ඇක්සස් ඊට පස්සේ පහළ ලොබි ඒරියා එකට ඇක්සස් එක තියෙනවා. ඒ වගේ සම්පූර්ණ විලා එකටම ඇක්සස් එකත් එක්ක ඒගොල්ලන්ට ෆුල් විලා එකක් විදිහට තමයි මේක හම්බ වෙනවා කියන්නේ. අනිත් රූම් දෙක ලොක් කරලා විතරයි තියෙන්නේ. රූම් දෙකට විතරයි යන්න බැරි. අනිත් හැමතැනම යන්න පුළුවන්. ෆුල් විලා එකම ගත්තා වගේ තමයි. එතකොට ප්‍රයිස් එක මං චුට්ටක් කපල් එකකට වගේ සෝරි කපල් එකකට වගේ ප්‍රයිස් එක ඊට පස්සේ 4 දෙනෙක් 6 දෙනෙක් වගේ විලා එක ගන්නවා නම් ප්‍රයිසස් චේන්ජ් වෙනවද? ඒ විස්තර ටිකත් මෙයාලගෙන් අහලා ප්‍රයිසස් ටික ඩිස්ප්ලේ කරලා තියන්න. ඉතින් ওই විදිහට තමයි වැඩේ වෙන්නේ. අපි තව චුට්ටකින් චෙක් අවුට් වෙනවා. ඉතින් මේ අපි දැන් මේ යන්න කෙටුව තමයි මේ වීඩියෝස් ටික ගන්න ඔයාලට පෙන්නන්න ඕන නිසා අපි 100 මං හිතන්නේ දෙක හරි මට රූම් නම්බර් එක නම් මතක නැහැ අපේ කීයද කියලා. අපි 801. 801 හරි කොහොම හරි අපිට හරියට මතක නැහැ. 801 වගේ ඒ වගේ ඔයාලට අපි අර කලින් පෙන්නුවේ අපේ කායක පාක් කරලා තියෙන්නේ. එතන රූම් එක තමයි අපි අරන් ඉන්නේ. මේ ඉතින් එහෙනම් ඔයාලා බලලා මෙතන බුකින් එකක් දාගන්න. අනුරාධපුර ටවුන් එකට කිලෝමීටර්ස් 2යි තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඇවිල්ලා සේෆ්ටි එක 100% තියාගෙන ඉන්න පුළුවන්. සුපිරි දාලා CCTV හැමතැනම තියෙනවා. හැමතැනම CCTV දාලා ගේට් එක දාලා සේෆ්ටි එක හැමදේම හොඳටම තියෙනවා. හොඳටම තියෙනවා. ඔව්. එහෙනම් see you in the next video guys. කට්ටිය හොඳින් පරිස්සමෙන් ඉන්න. bye bye. cheers. සරදේවා. අපි යන්නයි යන්නේ යාළුවනේ. ඉතින් මේ හොටෙල් එක අයියා අක්කා ඉන්නවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. එහෙනම් ජය වේවා. බුදු සරණයි. හරි. හරි. හම්බෙමු ආයතනාවක. කෝල් ඇද්දට වල හරි දෙපොළ. බයි. ඊට පස්සේ දැන් අපි යනවා මෙනුල මල්ලිලා ගෙදරට කණ්ඩ. කාලා අපි හැම කෙලින්ම මම අපේ ගෙදර මෙයා
මෙයාගේ ගෙදර කොළඹ කුරුණෑගල පැති ටිකට යනවා හොඳම වැඩ යන්නේ let's go අපි යනවා හරි bye කොයි පැත්තටද අරවලලා යන්නේ මෙහෙනේ දැන් ලොකේෂන් දාගන්න ෂට ගන්න හොටෙල් එකට සමුදුන්නා නේද එහෙනම් ඔෆිෂියලි මරු නේද එක්ස්පීරියන්ස් එක ඇත්තටම ඇත්තටම හොඳයි ඒ කියන්නේ රෙසිඩන්ස් කියන එකට ඇත්තටම මාරම සාධාරණයක් කරලා තියෙන ප්ලේස් එකක් ඒක දැන් අපි යමු මෙඩුල මල්ලිලාගේ නිවස කරා අපි ආවා මෙඩුල මල්ලිලාගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ ඕන් ගන්න බෑ අතුරට කොහොමද දාන්නේ දැන් අපි ලන්ච් එක ගන්න යන්නේ 3:40යි very nice බොරුණ කිව්වේ රොට්වයිලර් කෙනෙක් ඉන්නවා කියලා බහුණ Bruno what's up රොට අරින්නේ අරෝ කියපු රොටෙක් ඉන්නවා කියලා කිව්වා ඇත්තටම අපි කන්න යන්නේ guys මෙන්න මොල්ලේ ඇත්තටම කන්න යන්නේ දැන් කණ්ඩායි යන්නේ ඇත්තටම දැන් කන ගමන් ඉන්නේ අරෝ අපි හායි පම්බේ පොස්සා හායි මල්ලි කන්නද මල්ලි බොහොම ස්තුතියි ඉතින් අපිට මේ දුන්න සංග්‍රහයට ෆයිනලි අපි මේ ඇත්තටම අපි කනවනේ වීඩියෝ ටික කියලා හායි පම්බේ බොඳ වෙලා පම්බේ මේක නම් මේ ලෙන්ස් එක ඇවුලා මේ බත් කෑවා අපි දැන් මේ මෙඩුල මල්ලිත් කොළඹ යන්න යනවලු අපිත් එක්ක දැන් මෙඩුල මල්ලිත් කොළඹ යන්න යනවා ඩිකියට දාන්න එහෙනම් let's go අනුරාධපුර එහෙනම් ජය වේවා